Hello guys! ඉතිං ඔයාල බලනවා ඇති මේ අද අපි මේ කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ හිස්ටෝරිකල් විලේජ් එකකට. ඒක තියෙන්නේ ඔක්ලන්ඩ් වල හොවික්පල. මේකට කියන්නේ හොවික් හිස්ටෝරිකල් විලේජ් කියලා. 1840 දෙනංවල නවසීලන්ත ජාතිකයෙන් ජීවත් වෙලා තියෙන මෙන්න මේ විදිහටලු. අපි බලමුකෝ ඉතින් එතුළට ගිහිල්ලා. ඔක්ලන් සිටිය එක බිහිවුණාට පස්සේ ඒක රැකගන්න බ්‍රිතාන්‍යයේ සෝල්ජර්ස්ලා ගෙනල්ලා තියෙනවා. ඒ කාලේ කියන්නේ 1840 ගණන් වල ඒ සෝල්ජර්ස්ලා නැවතිලා හිටපු ගෙවල් තමයි මෙහි අපිට පේන්න තියෙන්නේ. මෙතනින් ඇතුල් වුණාට පස්සේ පුංචි කැෆේ එකක් තියෙනවා. ඒ වගේම මෙතනින් ඇතුල් වෙන්න ඕන නම් අපිට අනිවාර්යෙන් ටිකට් එකක් ගන්න ඕන. එක ටිකට් එකක් ඇඩල්ට්ස් කෙනෙක්ට $16ක් විතර වෙනවා. ඒ වගේම මේගොල්ලෝ දැන් අපි මේකේ තියෙන දේවල් දන්නේ නැති හින්දා මේගොල්ලෝ අපිට ඒක සිතියමක් විදියට දෙනවා. ගෙවල් කොතනද තියෙන්නේ? ඒ ගෙවල් වල බලන්න පුළුවන් කොයි ගෙවල්ද? අන්නේ සියලු දේ සඳහන් සිතියමක් දෙනවා. ඉතින් මේ තියෙන්නේ සිතියම තමයි. ඒ වගේම සමහර තැන්වල ඇතුළට යන්න බැරි වෙන්න ඒ කියන්නේ මේගොල්ලෝ මේක ආරක්ෂා කරගන්න ඕන හින්දා බැරියර්ස් දාලා තියෙනවා. අපිට මෙතන මුලින් ඇතුළට එද්දී ලේඩි කෙනෙක් ඉන්නවා මේ හැමදේම ගැන අපිට කියලා දෙන්න. ඒ වගේම අනිවාර්යෙන් මතක තියාගන්න ඕන මේ කිසි දෙයක් අල්ලන්න එපා. මේ තියන්නේ ඒ සෝල්ජර්ස් වලින් ඇවිල්ලා හිටපු පළමු ගෙවල්. ඒ කියන්නේ ඒගොල්ලෝ මුලින්ම ඉඳලා තියන්නේ කූඩාරම් ගහගෙන. මේ තින්නේ කූඩාරමේ ඇතුළේ ඇඳවල් වගේ දේවල් තමයි තිබිලා තියෙන්නේ. ලොකු දේවල් තිබිලා නෑ. ඊට පස්සේ මෙතන මේගොල්ලෝ ගිනිමැල ගහගෙන වතුර රත් කරගෙන මේ තින්නේ ඒගොල්ලෝ කෑම හදාගෙන තියාගත්ත හට්ටි වගේ. ටික කාලෙකට පස්සේ මවුල් ජාතිකයන් විසින් හදලා දීපු ගයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වැය තුලත් කලින් තිබ්බට වඩා ටිකක් සප පහසුකමක් තියෙනවා. හැබැයි ලොකු දේවල් නෑ. බලන්නකෝ ඉතින් මේක ඇතුළත් මොනවද තියෙන්නේ කියලා. මේගොල්ලෝ ගිනිමැල එහෙම ගහලා තියෙන්නේ ගේ ඇතුළෙමයි. ඒක ගොඩක් අවදානම් වැඩක් මට හිතෙන්නේ. ඉතින් මේ ලස්සන බල යනකොට අපිට හම්බුණා තව චූටි කරත්තයක්. ඇත්තට මේ ගැන පරණ පාටයිනේ. ඉතින් ඒක ඒ දවස්වල තිබ්බ එකක්නේ. මේ තින්නේ ඊට පස්සේ අපි ගිය ගෙදර. මේක ඇත්තටම ෂෙයාර්ඩ් හවුස් එකක්. ඒ කියන්නේ මේක එක පැත්තක කට්ටියක් ඉඳලා තිනවා. ඒකෙම අනිත් පැත්තේ තවත් කට්ටියක් ඉඳලා තිනවා. ආහා දැක්කද කුකුලෙකුත් එල්ලලා තින්නේ. මේ තින්නේ ගොල්ලෝ කාමරේ. මේක ඉඳලා තින්නේ ඒ ගෑනු එක්කෙනාගේ ඇඳුම් තමයි මේ එල්ලලා තින්නේ. ඒ වගේම ඇඳේ ඉන්නවා තව යාළුවෙක්. බලන්නකෝ කවුද කියලා. මෙන්න මෙතනින් ඇටික් එකක් තියෙනවා. හැබැයි අපිට එතනින් උඩට යන්න බැහැ. මොකද ඒවා වහලා තියෙන්නේ. ඒ වගේම මෙතන ෆයර්ප්ලේස් එකක් තියෙනවා. පුටුවක් තියෙනවා. හා ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්කේ අර කුකුලත් ඉන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා මේක ෂෙයාර්ඩ් හවුස් එකක් කියලා. දැන් අපි යන්නේ ඒ ගෙදර අනිත් පැත්තට. ඒ කියන්නේ මේගොල්ලෝ අනිත් ගෙදරට. බලමුකෝ ඉතින් ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මෙතනත් තියෙනවා මට පේන්නේ ඇටික් එකක්. ආහා කෑමත් ලෑස්තිනේ. පරණ ලස්සන විදියට තියෙනවා. ඔර්නෝසුවක් තියෙනවා. මේගොල්ලෝ කාමරේ කණ්ණාඩියකුත් තිබිලා තියෙනවා. බලන්නකෝ එතනත් ලස්සන බෙඩ්රූම් එකක් මේකයි.
ඒ විතරක් නෙමෙයි බබාලා නලවන්න තොටිල්ලකුත් තිබිලා තියෙනවා. අපි දැන් මේ යන්නේ ඊළඟ ගෙදරට. ඔයගොල්ලන්ට කියන්න බැරි වුණානේ මේ ගමන ආවේ අපේ මල්ලි මමයි විතරයි. ඉතින් බලන්නකෝ ඊළඟ ගෙදරත් තියෙන ලස්සන. අපි ඉතින් ඇතුළට ගිහලම බලමු මොනාද මේකේ තියෙන්නේ කියලා. ලොකු දේවල් කතා කරන්න නෑ ඉතින්. මම ඉතින් දකින දේවල් තමයි ඔයගොල්ලන්ටත් මේ පෙන්වන්නේ. මේකත් මාර ලස්සන තැනක්. මට නම් පෙන්නේ ඉතින් හැම ගෙදරකම තියෙනවා ඇටික් එක. මෙහෙත් තිබ්බේ බලන්න ෆයර්ප්ලේස් එකයි. මාරම ලස්සන. ෂා මෙතනත් ඉන්නා චූටි බබේ. මේ තියන්නේ ඒගොල්ලෝ චූටි බබාව නලවන්න හදපු තොටිල්ල. ඉතින් මේකත් බෙඩ්රූම් එකක්. මේගොල්ලෝ රෙදි හොදලා තියන්නේ අන්න අර වගේ තැනක. ඒ වගේම මේ තියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරපු සෙන්ට් පනා වගේ දේවල්. මේ බලන්නකෝ ඕගොල්ලෝ මේ තැන දන්නවද කියලා. මේගොල්ලෝ කියන විදිහට මෙතැන්ට මේ ගෙනල්ලා තියෙන්නේ ඇත්තම ගෙවල්. මේවා වෙන තැන්වලින් එකතු කරගෙන ගෙනල්ලා මේ හොවික් විලේජ් එකේ තමයි මේගොල්ලෝ තියලා තියෙන්නේ. මේ තියෙන්නේ මවුරි ෆෝර්ට් එකක්. ඒ කියන්නේ මවුරින්ගේ බලකොටුව. ඒ වගේම මෙතන මේ තියෙන්නේ මේගොල්ලෝ රෙදි හොදන්න ගත්ත උපකරණ වගේ. ඒ වගේම මේ තියෙන්නේ ඒගොල්ලෝ රෙදි හොදපු වොෂින් මැෂින් එකක්. අපිට නම් දැන් තියෙන වොෂින් මැෂින් ඒගොල්ලන්ට තිබිලා නෑනේ. ඒගොල්ලන්ට තිබිලා තියෙන මෙන්න මේ වගේ එකක්. ඉතින් බලන්නකෝ ඒගොල්ලෝ කොච්චර අමාරුවෙන්ද මේක කරගන්නත් කියලා. මේ තියන්නේ කාලේ කුප්පි ලාම්පුව. මේ තියන්නේ තව ඒගොල්ලෝ ඒ කාලේ පාවිච්චි කරපු බාණ්ඩෝගය. කැරොප්පු, සපත්තු, පිගංක් එක ජාති දේවල් තියෙනවා මෙතන. මේ තියන්නේ කඩයක්. බලන්නකෝ ඒකෙත් තිබිලා තියෙන දේවල්. අපිට ඇත්තටම හැම ගෙදරකටම යන්න බැරි වුණා. මොකද මේකට යන්න නම් අපි අඩුම තරමේ පැය 3කවත් ගමනක් තියෙන. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලන්ට පෙන්න ගන්න පුළුවන් විදියට ටක් ගාලා මේ වීඩියෝ ටික කරගත්තා. ඉතින් බලන්නකෝ මෙතන දාම් බෝඩ් එකකුත් තිබිලා තියෙනවා. මේ තියන්නේ ඒ කඩේ අනිත් පැත්ත. බලන්න චීසුත් තියෙනවා. මේ තියන්නේ තරාදි සහ පඩි. බලන්න ඒ කාලේ තරාදි. ලෙමනුත් තියෙනවා විකුණන්න. ඊට පස්සේ අපි ගියේ තැබෑරුමකට. ඒ කියන්නේ පබ් එකකට. ඒ කාලේ මෙතන හරි කලබලකාරී තත්ත්වයක් තමයි තිබිලා තියෙන්නේ. බලන්න සද්ද වලිනුත් අපිට ඒක පෙන්නලා තියෙන හැටි. මේ තියන්නේ මේ තැන්වල ඔරිජිනල්ම සද්ද. ඒ කියන්නේ මම දාපු ඉෆෙක්ට් එකක් නෙමෙයි.
මේගොල්ලො මෙතන සෙන්සර් එකක් දාලා අපි එනකොට අපිට එක්ස්පීරියන්ස් එක ගන්න මේගොල්ලො දාලා තියෙන සවුන්ඩ් එකක් තමයි මේක. මේ තියන්නේ ඒගොල්ලො පාවිච්චි කරපු බෝතල් සහ කෝප්ප වගේ. අපි දැන් මේ යන්න හදන්නේ සාජන්ගේ ගෙදර. ඒ කියන්නේ මේගොල්ලෝ කණ්ඩායමේ ලොක්කා නායකයා වගේ කෙනෙක් කෙනානේ. ඉතින් මෙයාගේ ගෙදර තමයි ටිකක් හැමදේම ටිකක් පහසුකම් වැඩිපුර දේවල් තියෙන්නේ මෙයාගේ ගෙදර. ඉතින් බලන්නකෝ. ඔයගොල්ලන්ටත් ඒක තේරෙනව නේද කියලා. මෙතන තමයි මේගොල්ලෝ ඇඳුම් අයන් කරලා තියෙන්නේ. ඉතින් අනිත් ගෙවල් වල ඔයගොල්ලෝ දැක්කේ නෑනේ එහෙම අයන් කරන්න. එහෙම ලොකු මේකක් දැක්කේ නෑනේ. ඉතින් බලන්නකෝ මේගොල්ලෝ ඉඳලා තියෙන විදිය මෙයාගේ කාමරේ හොඳ ලොකු සොෆ්ට් ඇඳක් තියෙන. අර ඉන්නේ යාගේ ගෑනු එක්කෙනා හරි එයා හරි මේගොල්ලෝ කාමරේ තියෙනවා තව බෙරයක් ට්‍රම්පට් එකක් ඒ වගේම මිරයකුත් තියෙනවා ලොකු. මේ තියන්නේ ඒගොල්ලෝ රෙදි හොදලා වේලගත්ත යන්ත්‍රයක්. මේ ඉස්සරහා අපිට පේන්නේ පකුරාංග කොලෙජ් එක. ඉතින් මට නම් මේක දැකම මතක් වුණේ රොබින් හුඩ් කතා. ඒකෙත් තිබ්බනේ මේ වගේ ජලරෝධක කතාව. ඉතින් මේ ජලරෝධි කරකවල මේකින් ගන්න ශක්තියෙන් තමයි ඔය ගොඩාක් උපකරණ මේගොල්ලෝ ක්‍රියාත්මක කරගෙන තියෙන්නේ. එතකොට මේ තියන්නේ ඒ කාලෙ තිබ්බ විල් බැරක්කය. මට නම් මේ ගමනට පැය 2ක් විතර ගියා. ඒත් මම මේ ගමන ගිය හැමදේම වගේ කෙටි කරලා ඔයගොල්ලන්ට විනාඩි 20කට වගේ පොඩි වීඩියෝ එකකට තමයි මේ දීලා තියෙන්නේ. හැබැයි මේකේ ඇත්තම එක්ස්පීරියන්ස් එක ගන්න මෙතනට යන්නම ඕනේ.
මේ දැන් අපි පෙන්වන්නේ පකුරාන්ල කොලේච්ච. මේක ඇතුළේ කිසි දෙයක් එහෙම ලොකුවට තිබුණ නෑ. ඉතින් අපි ඇතුළේ දේවල් පෙන්නුවේ නැහැ. එතකොට මේ තියෙන්නේ ඒ වගේ තවත් ඉස්කෝලයක්. මේක නම් තියෙනවා පොඩ්ඩක් ඩෙස්. එතකොට මේගොල්ලෝ එකතු කරපු කුරුළු කූඩු ඒ වගේ දේවල්. මෙතන උගන්නලා තියෙන්නේ ඒ ගමේම හිටපු වයසක කට්ටිය. ඒ ගමේම හිටපු චූටි ළමයි එකතු කරගෙන ඒ වයසක කට්ටිය තමයි මේ තැන්වල උගන්නලා තියෙන්නේ. මේ තියන්නේ වඩු මඩුව. බලන්නකො මේකෙත් ඒ කාලේ කරලා තියෙන වැඩ හැම දේම වගේ තියෙනවා. මිනි පෙට්ටියකුත් තියලා ඔයගොල්ලොත් බලන්නකො. මේ තියන්නේ කම්මලක්. ඉතින් බලන්නකො මේකෙත් මොනවද තියන්නේ කියලා. ඉතින් අපි දැන් මේ යන්නේ පොඩි ළමයින්ට හදපු කෞතුකාගාරයකට. බලන්නකො මේකෙත් මොනවද තියෙන්නේ කියලා. මේ තියන්නේ ඒ කාලේ පැදපු බයිසිකලයක්. ඉතින් ඔයාලා දන්නවද මේ මොකක්ද කියලා? දන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මේ තියන්නේ තවත් කරත්තයක්. ඉතින් අපි ඇත්තට මේ ගිය දවසේ මෙහෙ වෙඩින් එකක් තිබ්බා. මේ හොවික් හිස්ටොරිකල් විලේජ් එක ගොඩක් වෙඩින්ස් වලට පාටි වලට ප්‍රයෝජනයට ගන්න තැනක්. ඉතින් අපි මේ ගිය දවසෙත් මේ තැන්වල වෙඩින් එකක් තිබ්බා. ඉතින් අපිට සමහර ගෙවල් වලට යන්න බැරි වුණා. මොකද ඒ කට්ටිය ඒ වෙඩින් වලට ඒ හවුස් බුක් කරලා තිබ්බ නිසා. ඉතින් අපේ වෙලාවත් ඉවරුනේ ඉඳලා අපි ඒ වෙලාවේ ගෙදර යන්න පිටත් වුණා.
ඉතින් එහෙනම් අපි ගිහින් එන්න. සුබ දවසක්. මතක ඇතුව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න.